හලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මොකද වෙන්නේ? ඔන්න ඉතින් වෙනදා වගේම පට්ටවලට පිස්සු පීගුදු වීඩියෝ එකක් තමයි ඉතින් අද ගෙනාවේ. ඉතින් ඊයේ මං ගෙනාවා ඕගොල්ලන්ට CS රෑන්ක් හැංගිලා ගහන පොට් ටික. ඉතින් අද ගෙනාවේ BR රෑන්ක් වල හැංගිලා ගහන්න පුළුවන් පොට් ටිකක් තමයි. ඉතින් තව දෙයක් කියන්න ඕන බොයිස්, ඉතින් මගේ channel එකේ ඊයේ subscribeලා 50 වුණා. ඉතින් ගැම්මත් වෙනින් ආදරයෙන් subscribe කරපු හැමෝටම ඉතින් අපි ඊළඟ ටාගට් එක ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 100. ඉතින් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 වුණාම මම gift එකක් දෙන්න හිතන් ඉන්නවා. එක්කෙනෙක් බලලා ඉතින් වැඩි ඉතින් gift දෙන්න තරම් වත් කමන්නේ නැහැ. ඉතින් එක්කෙනෙක්ට විතර මම gift එකක් දෙන්න බලන් ඉන්නවා. ඉතින් අපි හෙට ඉඳලා වගේ ඉතින් live වෙනවා. ඉතින් live වලට set වෙන්න කියලා මම කියනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද ඊළඟ වීඩියෝ එකට. So we can be free. හරි බොස්, ඉතින් අපේ පළවෙනි පොට්ටේ තියෙන්නේ මිල්ලල තමයි. මිල්ලල ඔන්න ලොරිය ගාව තමයි ඉතින් අපේ පොට්ටේ තියෙන්නේ. ලොරිය තමයි. ඉතින් මම ඔය ගහනවා වගේ බෝල් දෙයක් ගහ ගන්න ඕනේ ඉතින්. ඊට පස්සේ ඔය ඕගොල්ලෝ කරන්න ඕන ඔන්න ඔය කුප්පරලා තියෙන ඔය කාර් වල නැගලා ඔන්න ඔය මම යනවා වගේ බෝල් දෙක යන්න. ඕගොල්ලෝ පුළුවන් නම් ස්කෝප් කරන් යන්න. ඉතින් මට පුරුදු නිසා තමයි මම ගියේ. ඉතින් ඔන්න ගිහිල්ලා බඩ ගාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් එනමි ඉතින් ගොඩක්ම මේ හරියෙන් ඉතින් මම ගියපු වෙලේ ඉතින් ආයෙ නෑ කරුමට. නැත්තම් ඕගොල්ලන්ට ගහලත් පෙන්නනවා. ඉතින් බොයිස් අපි වැඩි කතා නැතුව යමු දෙවෙනි තැන බලන්න. හරි බොයිස්, ඉතින් අපේ දෙවෙනි ප්ලේස් එකේ තියෙන පීක් වල මෙන්න මේ ගල තියෙන්නේ අර ගැරිජ් එකේ පාක්කයක් එක්ක අන්න එතන ගිහිල්ලා ඉවරලා ඔන්න ඔය ගලට මං ගහනවා වගේ වෝල් එකක් ගන්න ඕන. පොඩ්ඩක් ඉතින් බල්ලා ගහන්න. ඉතින් නැත්තම් ඕගොල්ලන්ගේ වෝල් අපරාදී. ඊට පස්සේ ඔන්න ඔය වගේ තව වෝල් එකක් ගහන්න. වෝල් 3ක් ඕනේ මේ ඇඩේට. ඊට පස්සේ බොයිස් වෝල් එකකින් ගොඩක්ම බලන්න. නැත්තම් ඉතින් ඕගොල්ලන්ට මේ නගින්න බැරි වෙයි. ඉතින් මේ ගැරිජ්ජේ ගහලුට ඊට පස්සේ ඕගොල්ලෝ ඔය මං ගහනවා වගේ ඉතින් පොඩ්ඩක් බලලා ඉවර වෙලා හරියට ගන්නට ගහගන්න වෝල් එක. ඊට පස්සේ ඕගොල්ලෝ එහා පැත්තට යන්න ගලේ. ඊට පස්සේ ඕගොල්ලෝ කරන්න ඕන ඔන්න වගේ මගේ ගල උඩට නගින්න ඕනේ. ඉතින් ඔතන ඉඳන් ගහන්න පුළුවන්. ඉතින් බඩ ගාගෙන ඉතින් ගහන්න පුළුවන්. නැත්තම් ඔය මං යනවා වගේ හොම් වෝල් තුන උඩ ගිහිල්ලා එක පාටම ජම්ප් කරලා ඔන්න ඔය පහකට පයි. ඉතින් ඔන්න ඔතනත් ඉතින් ගහන්න පුළුවන්. ඉතින් සුප්‍රීම ප්ලේස් එකක්. මොකද ඉතින් අර පීක් වලට මුලින්ම මැට් එක පටන් ගත්තම ඉතින් මැච් එකේ මේ වහිනාන් ගොඩක් කට්ටිය. ඉතින් අපිට දුර ගහන ගන්නක් කරන් ආවිල්ලා ඉතින් කිල් ටිකක් දා ගන්න පුළුවන්. ඉතින් වලියද්දි ඉතින් වැඩි කතා නකර ඉතින් අපේ තුන්වෙනි ප්ලේස් එක බලන්න. හරි බොස්, ඉතින් අපේ තුන්වෙනි ප්ලේස් එකේ තියෙන පීක් වල තමයි. ඕගොල්ලෝ දන්නේ නැති පීක් වල ෂොප් එකක් තියෙනවා මෙන්න මෙයාගේ උඩට පඩිපෙළ. ඒවයි ඉතින් පඩිපෙළ නෑ, පඩිපෙළ භාගයේ තියෙන්නේ. අන්න එතනට ඕගොල්ලෝ ගිහින් ඔන්න මං ගහනවා වගේ බෝල් 3ක් ගහ ගන්න. හරි කෙලින්. ඊට බොස් ඔන්න ඔතන මේ පෙට්ටි වල නැගිරලා ඔන්න ඔතනින් මේ බෝල් එකට හරියටම පැන ගන්නවා. හරිය. ඒ මං යනවා වගේ යන්න බෝල් 3 උඩ. ඊට පස්සේ ඕගොල්ලෝ ඔතනින් ජම්ප් කරලා ඉවරලා ඔන්න දෙවෙනි තට්ටුවට යන්නේ ඉතින් පීක් එකේ. ඊට පස්සේ බොස් ඉතින් ඕගොල්ලන්ට ඔතන ගිහිල්ලා ඉතින් ගහන්න පුළුවන්. ඉතින් ඔය ෂොප් එකේට එහෙම ඉතින් ඊට පස්සේ ඔන්න ඔතන වාඩි වෙන්න හැකුත් තියෙන. ඉතින් ෂොප් එකක් අය ඉතින් ඕගොල්ලෝ එතනත් ඉතින් ආතල්ලක් ගන්න පුළුවන් ගිහිල්ලා. ඕගොල්ලෝ ඉතින් මෙතනත් ගොඩක් වෙලා ඉන්න පුළුවන් නිසා ඉතින් මේ ප්ලේස් එක try කරලා බලන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු හතරවෙනි ප්ලේස් එක බලන්න. හරි බොස්, ඉතින් අපේ හතරවෙනි ප්ලේස් එක තියෙන්නේ ඩෑම් එකේ තමයි. ඉතින් ඩෑම් එකේ ඉතින් ප්ලේස් එකට යන්න ඕගොල්ලන්ට වෝල් දෙකක් ඕන වෙනවා. ඉතින් බොස් අපි ඔන්න ඔය එහා පැත්තෙන් ගිහිල්ලා ඉවර වෙලා වෝල් දෙක ගහ ගන්න ඕන. පොඩි පළවෙනි වෝල් එක ගහද්දි ඉතින් ඔන්න මම ගහන විදිහටම ගහන්න. නැත්තම් ඉතින් ඕගොල්ලන්ට ඔය ප්ලේස් එකට යන්න වෝල් වලට නැග ගන්න බැරි වෙනවා. ඊට පස්සේ බොස් ඔන්න ඔයගේ මම පළවෙනි වෝල් එක ගහගත්තා. ඊට පස්සේ ඔන්න ඔයගේ දෙවෙනි වෝල් එකක් ගහගන්න. ඊට පස්සේ බොස් ඕගොල්ලෝ ගන්න ඕන ඔන්න ඔය නිකන් පඩියක් ඉන්නේ යන්නේ උන්න ගලා ඊට පස්සේ වන්ත කන්ටේනර් පෙට්ටියකට උඩින් නැගලා ඉවරලා වෝල් එක නගින්න ඕනේ. ස්කෝප් කරලා නගින්න. ස්කෝප් කරන යන්නක් ඉතින් අනිවාර්යෙන් අරන් යන්න ඕන. ඉතින් ඔන්න ඔයගේ පොඩ්ඩක් ඉතින් උඩ පැන ඉන්න ඕනේ. ඉතින් නැත්තම් ඉතින් මමත් හරියට වෝල් ටික ගහගත්තේ නැහැ නේ. ඒකයි උනේ. ඔන්න ඔයගේ ඉතින් වෝල් එක දිගට ගිහිල්ලා ඉවරලා ජම්ප් කරලා ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් බොස් මේ ප්ලේස් එක තියෙන සුපිරි. ඉතින් මොකද මේ සෝලෝ ගහත් දැන් ඉතින් අර හීල් වෙන්න පුළුවන් නේ හાર્ට් එක ගහලා ඉතින් එකපාරක්. ඉතින් ඒ නිසා ගොඩක් එන ඉතින් එනවා මේ වගේ හાર્ට් ගහලා දැන්. ඒකට ඉතින් ඕගොල්ලන්ට මෙතන මේ වගේ තැන්වල ඉඳලා ඉවරලා ඉතින් සිල්ලක් එහෙම දාගන්න පුළුවන්. ඉතින් හැංගිලා ඉතින් අපි වැඩි කතා නැතුව පස්වෙනි ප්ලේස් එක බලන්න. හරි බොස්, ඉතින් අපේ පස්වෙනි ප්ලේස් එකේ තියෙන බීම ශක්ති කුල්ල තමයි. ඉතින් බොයිස් ඔන්න මම පෙන්නන දාලා නිකන් මේ වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් අපි මුලින් මෙන්න මේක හින් අපි ඒකට ගහනවා.
ඉතින් බොස් ඔන්න මම පෙන්නන්න නිකන් තැනක් තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ වාඩි වෙලා හාන්සිලා වගේ ඉන්නකොම බඩ ගාගෙන. ඉතින් ඔන්න මම ගහනවා වගේ ඉතින් ගෝල් ටික ගහ ගන්න ඕන. ගෝල් දෙකක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ බොස් ඔන්න උතන නිකන් මැදින් පයින්න ඕන ගෝල් එකට. ඊට පස්සේ ඔන්න දෙවෙනි ගෝල් එකට පැනලා උතනට වයින්න ඕනේ. ඊට පස්සේ බොස් ඉතින් ඔන්න තමයි වැඩ ගාගෙන ඉන්න ඕනේ. බොස් ඉතින් මම මේ ගොඩක්ම ගේන්නේ ඉතින් අර හાર્ට් ගහන්න පුළුවන් නිසා ඉතින් එනමිස් ගොඩක් එනවා මෙතනට. ඒතකොට ඉතින් ඔයගොල්ලන්ට ඉතින් හાર્ට් එක ගන්න ආවට පස්සේ ඉතින් එනිමියට ගහ ගන්න පුළුවන්. ඉතින් අන්න එයාගේ තැන තමයි ඉතින් මම ගොඩක්ම ගේන්නේ. ඉතින් අපි වැඩි කව කරන ගියම 6 වෙනි ප්ලේස් එක බලන්න. හරි බොස් ඉතින් අපේ 6 වෙනි ප්ලේස් එකේ තියෙන්නේ ඩෑම් එකේම තමයි. ඉතින් බොස් මේ ඩෑම් එකේ තැන් දෙකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දෙවෙනි තැන කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම පයින්න ඕන වතුරට. වතුරට පැනලා ඉවර වෙලා බොස් ඔයගොල්ලෝ මම මේ ගහනවා වගේ මෙන්න මෙතන මේ ටවර් එක කුණක් ඇදින්න අන්න මේකට ගහ ගන්න ඕන බෝල් එක. ඉතින් හරියටම ගහ ගන්න ඕනේ. නැත්නම් ඉතින් ඕගොල්ලන්ට පයින්න බැරි වෙනවා මේ ප්ලේස් එකට. දෙවෙනි බෝල් එකත් ඉතින් මම හරියටම වැල්ලා ගහන්න ඉතින් පොඩ්ඩක් ඉතින් වෙලා යනවා. ගණන් ගන්න එපා ඔයගොල්ලෝ ඉතින්. ඔයගොල්ලෝ ගහන්න ඕනේ පොඩ්ඩක් ඉතින් එළියට ඇවිල්ලා යනවා උඩට ඇවිල්ලා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ තුන්වෙනි බෝල් එකත් ගහ ගන්න ඕනේ. ඉතින් මට තාම දෙවෙනි බෝල් එක ගහ ගන්නත් බැරි වුණා. ඉතින් පොඩ්ඩක් වෙලා යනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක ගණන් ගන්න එපා. ඉතින් මේක එහෙම තමයි. ඔයගොල්ලෝ ගහන තුන්වෙනි බෝල් එකත් ගහ ගන්න ඔය වගේම. ඊට පස්සේ බොස් ඔයගොල්ලෝ උඩින් එන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔන්නගේ මේ වතුර මේ උඩින් ගිහිල්ලා ඉවර වෙලා ඔයගොල්ලෝ යන්න අර බෝල් ටික ගහපුවම හරියට උඩට යන්න ඕන. හරිද? ඊට පස්සේ බොස් ඔයගොල්ලෝ ඔන්නගේ ගානට ෂේප් එක යන්න ඕනේ. ඉතින් නැත්තම් වැටුණොත් ඉතින් ඔයගොල්ලන්ට ආයි එන්න වෙනවා. එනිසා ඉතින් ඔන්නගේ ෂේප් එක යන්න ඕන. ෂේප් එක ගිහිල්ලා පයින්න ඕන. හරිද? හිමීට වයින්න. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝ වගේම යන්න ඉතින් හිමීට ගිහිල්ලා ඉවර වෙලා එකපාරට වයින්න ඕන. ඉතින් ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝ ඉතින් ප්ලේස් එක ඔයගොල්ලන්ට හාන්සිලා ඉතින් එහෙම ගහන්න පුළුවන්. සුපරි ප්ලේස් එකක් තමයි ඉතින් මේකට. ඉතින් අපි වැඩි කතා නැතුව යමු 7 වෙනි ප්ලේස් එක බලන්න. හරි බොස් ඉතින් අපේ 7 වෙනි සහ අවසාන ප්ලේස් එකේ තියෙන ඉතින් ෆැක්ටරි වල ඔන්න කහපාට පරිපෙලෙන් උඩට යන්න ඕන. ඊට බොස් ඔන්න මම ගහනවා වගේ ඉතින් ඕගොල්ලෝ බ්ලූ බෝල් දෙයක් ගහ ගන්නවා. ඉතින් පළවෙනිට ගහගෙන දෙවෙනියට ඉතින් ඔඩ වල පොඩ්ඩක් පුෂින් ගහගෙන ඊට පස්සේ ඉතින් ඔන්න බෝල් දෙකට ඉතින් පයින්න ඕනේ. අපිට බෑන් ඉවරලා ඉතින් ඕගොල්ලෝ හරියටම පයින්න. ඊට පස්සේ බොස් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඉතින් ඔන්න ඔතන උඩ පයින්න ඉතින් මම පයින්නවා වගේම. ඊට පස්සේ ඔතනනුත් උඩ ජම්ප් කරලා එකපාරට ඉතින් ජම්ප් එකක් දෙන්න ඕනේ එහා පැත්තට. ඉතින් බොස් ඔන්න ඕක තමයි ඉතින් ප්ලේස් එක. ඉතින් ඕගොල්ලෝ නම් ගොඩක් ඉතින් උඩින් ගහත් ඉතින් දාන්නේ නැහැ. ඉතින් ඔය නිසා උඩ ඉඳන් ගහත් ඉතින් සුපිරි ප්ලේස් එකක් තමයි මේකත්. ඕගොල්ලෝ මේ ප්ලේස් එක try කරලා බලයිද ඉතින් මම හිතනවා. හරි බොස් ඉතින් ඔන්න මම අද ගෙන ආපු වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා ඉතින් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් බොස් මගේ channel එකට ඔයගොල්ලෝ subscribe කරලා like කරලා share කරලා comment කරලා set වෙන්න කියලාත් මම ඉල්ලනවා. ඉතින් බොස් මගේ වීඩියෝ බලන 175ම ඉතින් මාව subscribe කරන්නේ නැහැ. ඉතින් මේක තමයි මෙතනදී දුකම හිතන කතාව. ඉතින් ඔයගොල්ලෝ subscribe කරයි කියලා මම හිතනවා. මගේ තව යාළුවෙක් ඉන්නවා. ඉතින් එයාත් YouTube කරනවා. ඉතින් එයාත් මම වගේම ඉතින් සුපිරියට වීඩියෝ දානවා. ඉතින් මම එයාගේ දාන්නම් ඉතින් එයාගේ channel එකේ පැත්තෙන් ෆොටෝ එකක්. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලොත් ගිහිල්ලා එයාට සබ් එකක් දෙන්න. ඉතින් ලුසිෆර්ගෙන් ආවයි කියලා ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් බොස් මම අලුත් වීඩියෝ එකක් අරගෙන යනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. මම ඔයගොල්ලෝ ලුසිෆර්